සුබ දවසක් වේවා ඔයාලා හැමදෙනාටම. අද අපි රසවත් පරාට එකක් හදමු. මේක දෙවිදියකට හදන්න පුළුවන්. ඉතින් බලමු අපි ඒක හදන විදිය. මේ සඳහා මම අරන් තියනවා පිටි කප් 2ක්. ඒකට ලුණු තේ හැන්දක් එකතු කරන්න. ඊළඟට වෙනම භාජනයක් අරගෙන ඒකට සීනි තේ හැඳි එකක් දාලා උණු වතුර මේස හැඳි 2ක් දාලා ඒකත් හොඳින් කලවම් කරගන්න. සීනි ටිකක් දිය කරගන්න ඕනේ. දැන් ඒ සීනි මිශ්‍රණය මේ පිටි එකට දාලා ඒක හොඳින් මිශ්‍ර කරගන්න. ඒකම තෙල් මේස හැන්දකුත් දාලා හොඳින් කලවම් කරගන්න. මිශ්‍රණය හදා ගැනීම සඳහා මද උණුසුම් වතුර අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ටික ටික එකතු කරලා අපි සාමාන්‍ය රොටි ඩෝ එකක් අනන ගානට මේක අනා ගන්න ඕනේ. දැන් මේ විදියට හොඳින් ටික ටික වතුර දාලා අනා ගන්න. ඊපස්සේ මේ වගේ පිටි ඩෝ එක අනාගත්තට පස්සේ මේක විනාඩි 10ක් විතර හොඳින් අතින් නීට් කරන්න. එහෙම කරලා මේක වහලා තියන්න ඕනි විනාඩි 20ක්. ඊළඟට වෙනම භාජනයක් අරගෙන ඒකට පිටි තේ හැඳි 5ක් සහ තෙල් තේ හැඳි 5ක් එකතු කරලා හොඳින් දිය කරගන්න. ඒක වෙනම පැත්තකින් තියලා තියන්න. දැන් අපි මේ ෆිලින් එක හදා ගන්න ඕනි. ඉතින් මම මෙතන පාවිච්චි කරේ හොඳට ලියාගත්ත ලුණු ගෙඩි 2ක්, ඒ වගේම අමු මිරිස්, ලුණු ගම්බිරිස් දාලා කෑලි මිරිස් කුඩු ටිකක් දාලා හොඳින් කලවම් කරලා මිශ්‍රණයක් හදාගත්තා. දැන් ඔයගලන්ට කැමති මිශ්‍රණයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. විනාඩි 20කට පස්සේ ඩෝ එක මේ විදියට අරගෙන කොටස් වලට වෙන් කරගන්න. ඒ හැම කොටසක්ම මේ වගේ කුඩා බෝලයක් ආකාරයට හදාගන්න. මේ වගේ කොටස් 8ක් පමණ මේකෙන් හදාගන්න පුළුවන්. කෝප්ප දෙකකින් අපිට මේ වගේ කොටස් 8ක් හදාගන්න පුළුවන්. දැන් මේ විදිහට වෙනම භාජනයක දාලා වහලා තියන්න. නැත්තම් මේක වියලීමකට ලක් වෙනවා. ඊපස්සේ මේ වගේ හොඳට තුනී කරගන්න. තෙල් ටිකක් ගන්න අමතක කරන්න එපා මැට් එකට සහ රෝලින් පින් එකට. දැන් මේ විදිහට ඔයගලන්ට මේක පුළුවන් තරම් හොඳට දිග අරගන්න ඕනේ මේ අපේ ෂීට් එක. මේ විදියට හොඳටම තුනී කරගන්න. ඊපස්සේ අර පිටි දියරේ අරගෙන මේ විදියට තැනින් තැනට දාලා හොඳට හැම තැනටම යන පරිදි මේක ආලේප කරන්න ඕනේ. දැන් මේ පිටි දියරය සාමාන්‍යයෙන් අපි මේ වගේ පරාටවලට විශේෂයෙන් හදා ගන්නවා. මේක පාන් පිටි වෙනුවට ඔයගලන්ට කෝන්ෆ්ලවර් දාන්නත් පුළුවන්. ඒ වගේම ඉන්දියාප්ප හාල් පිටි ඉන්දියාප්ප පිටි උනත් ඔයගලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැම එකක්ම මේ වගේ තෙල් එක්ක කලවම් කරගන්න ඕනේ. දැන් ඔන්න ওই විදියට නවාගෙන ඒ උඩටත් මේ පිටි දියරය ගාලා මෙන්න මේ වගේ හතරස් ආකාරයට හදාගෙන වටේ හොඳට තද කරගන්න ඕනේ. දැන් මේක නමන ආකාරය මම තවදුරටත් පැහැදිලි කරන්නම්. හොඳට මෙන්න මේ වගේ දිග අරගත්තට පස්සේ දෙපැත්තේ කොටස අරගෙන නවලා ඒකටත් අර පිටි දියරය ගාලා ඒකත් මේ විදිහටම නවා ගන්න. ඔයගලන්ට පැහැදිලි ඇති මේක අමාරු දෙයක් නෙමෙයි. දැන් ওই විදියට හදාගත්ත කොටසක් අරන් අපි තුනී කරලා බලමු. අපි දැන් පරාට එක හදන්නයි යන්නේ. දැන් මෙන්න මේ විදිහට හොඳට ඒකත් තුනී කරගන්න ඕනේ. අනිත් පැත්ත හරව පැත් මාරු කර මේක හොඳින් තුනී කරගන්න. පුළුවන් තරම් ඒකත් දිග අරගන්න බලන්න. ටිකක් ඇදීමකට ලක් කරන්න ඕනේ. දැන් ඔන්න ඔය විදියට දිග අතටයි පහළ අතටයි මේ වගේ හැම පැත්තටම මේක හරිය හතරස් ගානට හදා ගන්න. ඊපස්සේ මේ වගේ පෑන් එකකට තෙල් ටිකක් දාලා දැන් මේක මද ගින්නේ පුලුස්ස ගන්න ඕනේ. දැන් ඔය විදියට දෙපැත්ත හරව හැන්දෙන් පොඩ්ඩක් ප්‍රෙස් කර මේක පුච්ච ගන්න ඕනේ.
මෙහෙම දෙපැත්ත හරව මේක පුලුස ගන්න වෙලාවේ තෙල් ටිකක් ඉහින්න ඕනේ. මොකද තෙල් වලට තමයි මේක ටිකක් පිපිලා ලස්සනට ඇතුලේ කුහර ගතියට හැදෙන්න ගන්නේ. දැන් හදන හැම එකක් මතටම මේ වගේ තෙල් ටිකක් ඉහින්න ඕනේ. ඒක තමයි පරාට හදනකොට අපිට කරන්න තියෙන එක උපක්‍රමයක්. මේක ඇතුලේ තියෙන පිටි ටික හොඳින් තැම්බෙන්න නම් ඒ විදියට තමයි අපි තෙල් දාලා සකස් කරගන්න ඕනේ. දැන් අපි පිරවුම සහිත පරාට එක හදන්න කොහොමද කියලා බලමු. දැන් මේ වගේ තුනී කරගත්ත ෂීට් එකක් උඩට මම මෙහෙම එක කොනකට විතරක් මේ මිශ්‍රණය දාලා මේ විදිහේ ත්‍රිකෝණාකාර විදියට හදාගත්තා. ඉන්පස්සේ ඒකත් දෙකට නවලා පොඩ්ඩක් අපි මේ වගේ රෝල් කරගන්න ඕනේ රෝලින් පින් එක ආධාරයෙන්. ඉන්පස්සේ අපේ ඒ පරාට එකත් ලෑස්ති. මේක ඊට පස්සේ අර වගේම තෙල් ටිකක් දාලා පෑන් එකක දාලා මේ වගේ දෙපැත්ත පුලුස්සා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හදන්න හරිම පහසුයි. කාර්යබහුල ගෘහණියන්ට මේ ඩෝ එක හදලා සිප්ලොක් බෑග් එකක දාලා ෆ්‍රිජ් එකේ තියලා තියන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ පහළ කොටසේ. ඒක ඊට පස්සේ අවශ්‍ය වෙලාවට අරගෙන පිටි චුට්ටක් ඉහළ බෝඩ් එකක් උඩට මේ වගේ පරාට එක හදාගන්න පුළුවන් උදේකට උනත්. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ මම මේ මිශ්‍රණයෙන්ම හදපු පෆ් පේස්ට්‍රි එක. ඉතින් මේ මිශ්‍රණයෙන්ම පෆ් පේස්ට්‍රි හදන හැටි මම ඊළඟ වීඩියෝ එකකින් ගෙන එන්නම්. දැන් මේ අපේ පරාට එක බලන්න හොඳින් ඇතුලේ කුහර වලටත් වෙන් වෙලා තියෙනවා. ඉතින් අදට ගිහින් එන්නම් ඔයගලන්ට සුබ දවසක්.